ඇත්ති වශයෙන් අපිට ඥානයක් තිබිය යුතු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වශයෙන් නේද? මුස්ලිම් නම් ක්‍රිස්තියානි නම් එන දෙයට වෙල්කම් නේ. එච්චරයි නේද? අපිට එහෙම බෑ. අපිට බාරක් පෙන්නලා තියෙනවා. නේද? එතකොට නමුත් අපි ක්‍රිස්තියානි මුස්ලිම් අතරත් වෙනසක් නැහැ. දැන් අපි මේ දරුවෝ අද මේ දානෙට ආවට ආපු ඇත්තම කාරණේ දන්නේ නැහැ. තේරුණාද? ඇත්තම කාරණේ දන්නේ නැහැ. මං ඇහුවොත් ඇයි මේ දානේ දෙන්න සම්බන්ධ වෙලා එකතු වෙලා ආවේ මොකද කියලා ඇහුවොත් මට කියන්න උත්තර දෙන්න. මොකක් බලාපොරොත්තු වෙන්නේ? පින් කරන්න එකතු කුසල. වෙනවා. ඔය පින් කරන්න එකතු වෙනවා. ඔව් පිනක් කියලා කියන්නේ මොකද්ද? පිනක් කොහෙද හටගන්නේ? සිතේ සිතේ. සිතේ පිනක් හටගන්න අපේ සිත මොන ආකාරයෙන්ද වඩන්න ඕනේ? සීලාදී සීලාදී ගුණධර්ම වඩන්න ඒ ප්‍රශ්නේ හුම්ම තියාගන්නකො මං අහන්න. රාගය කියන්නේ අකුසලයක්. ද්වේෂය කියන්නේ අකුසලයක්. මෝහය කියන්නේ අකුසලයක්. මෙන්න මේ අකුසල් තුන හදන සිංහල භාෂාව වචන කීයක් තියෙද ඒ මොනවද? මෙතනින් මම නවත්තලා ඒකට එන්න උත්තරේ තමයි මම මේ කියන්න හදන්නේ වෙනින් පැත්තට. රාගය කියන්නේ අකුසලයක්. ද්වේෂය කියන්නේ අකුසලයක්. මෝහය කියන්නේ අකුසලයක්. මෙන්න මේ අකුසල් තුන හදලා දෙන සිංහල භාෂාවේ වචන කීයක් තියෙද ඒව මොනවද? ප්‍රශ්න දෙකයි. නේ? දැන් කොණ්ඩේ සුදු වුණා. ඒත් දන්නේ. මීට කලින් බුද්ධ ශාසන කාශ්‍යප බුද්ධ ශාසනයේ මේ වගේ දම්පැන් දුන්නා. හැබැයි මේ ඥානය නැති නිසා මේ බුද්ධ ශාසනයේ ඉපදුණා. මේ බුද්ධ ශාසනයේ දම්පැන් දෙන සිල් රකින්න භාවනාත් කරනවා. හැබැයි මෙන්න මේ වචනවල ස්වභාවය යථාර්ථය නොදන්න නිසා මේ ගෞතම බුද්ධ ශාසනයටත් බයි බයි කියලා මෛත්‍රී බුද්ධ ශාසනයට හම්බෙයි. ඒකටත් බයි බයි කියනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේලා ගොඩාක් දෙනෙකුට අපි මේ ඥානය නැති නිසා ඉලක්කයක් නැති නිසා ඒතර සිංහල භාෂාවේ මේ වචන කීයක් තියෙද ඕනම භාෂාවක් කතා කරන්න භාග්‍යවතුන් මේ භාෂාවක් කතා කරන වචන 3000ක් ඕන කියලා මම අහලා තිනවා. ඉංග්‍රීසි හොඳට කතා කරනවා වචන 3000ක් අඩුම ගානේ ශබ්දකෝෂයේ තියෙන්න ඕන. හරිද? ඊට පස්සේ දෙමළ සිංහල ඒ ඊළඟට ප්‍රංශ ඉතාලි මොනවා හරි කතා ඒ වචන 3000 තියෙන. ඒ වචන 3000න් අකුසල් තුන හදලා දෙන්න. රාග, ද්වේෂ, මෝහ කියන අකුසල් තුන හදලා දෙන වචන කීයක් තියෙද ඒ මොනවද? මේ දරුවෝ කොහොම මේ ඉපදුනේ සුවන් වෙන්න පින තියාගෙන. තේරෙනවද? මේ ඔක්කොටම සුවන් වෙන්න පින තියෙනවා. හැබැයි සුවන් ඵලය මතු කරගන්න වචන ඇහින්නේ නැහැ. අපේ දරුවෝ දන්නවා අරහත් වෙන්න හේතු ටික දන්නවා. හැබැයි සුවන් වෙන්න හේතු ටික දන්නේ නැහැ. බන තියෙන ඔක්කොම අරහත් වෙන්න. ඔව් සක්කාය දිට්ඨි විචිකිච්ඡා තමයි මොකද? සීලබ්බත පරා. ඒක සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද? මම මගේ ආත්මය කියන සක්කාය දිට්ඨිය කියන්නේ. මෙන්න මේ වචන තුන තමයි අපේ රාගයයි, ද්වේෂයයි, මෝහයයි හදලා දෙන්නේ. සිංහල භාෂාව වචන 3000ක් දන්නව නම් 2997ක් අපි සතර පායට අදලා දාන්නේ නැහැ. අදලා දාන වචන තුන තමයි මම මගේ ආත්මය කියන. එතකොට ගියේ ඇතුලේ වඩන්නේ මොකද්ද? ඒක වඩ සුවන් වෙන්න පුළුවන්ද? බෑ දරුවෝ. ඔන්න ওই ටික තමයි වඩ කියලා දෙන්න ඕන උනේ. තේරෙනවද? අදට මේ පුටුවේ මෙතෙන්ට වාඩි වෙනකොට ඇවිල්ලා වාඩි වුනේ සක්කාය දිට්ඨියක් එක්ක. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ යම් කෙනෙක් මගේ ආත්මය කියලා දරාගෙන ඉන්නවනම් ඒ තුල පිහිටලා ඉන්නවා. ඒකම නම් ප්‍රගුණ කරන්නේ. ඒ ඔක්කොම මායාවේ ශ්‍රාවකයෝ කියන්නේ. එතකොට දැන් අපි කාගේ ශ්‍රාවකයෝ? මායාවේ බුද්ධ ශ්‍රාවකයෝ නෙවෙයි. බුද්ධ ශ්‍රාවකයෝ කොහොමද හිතන්නේ? බුද්ධ ශ්‍රාවකී සිටිවිලි පරම්පරාව කොහොමද? මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. භාග්‍යවතුන් වහන්සේ යම් කෙනෙක් මගේ ආත්මය කියලා වඩනවනේ ඒ හිතේ හටගන්නේ රාගයයි, ද්වේෂයයි, මෝහයයි කියන හිත. හරිනේ ගේ ඇතුලේ තියෙන ওই ටික ඉතරයි නේද? නේද? ওই ටික වඩ සෝවන් වෙන්න පුළුවන්ද? ඔය විතර නිවන් දකින්න පුළුවන්ද? බෑනේ යන්නේ. තේරෙනවද? එහෙමනම් ඉතින් දැන් අපි මොකද්ද කරන්න ඕනේ?
මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියන ධර්මතාවය වැඩෙනවා. ඒක මම නොවේ කියනකොට ඒක වෙන්නේ නේද? ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන යම් කෙනෙක් මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා පුරුදු කරනවා නම් ඒ හිතේ වැඩෙනු කාරණා හතරක්. මොකද්ද ඒ? මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා කියලාද. දැන් ගේ ඇතුලේ සියලුම සම්බන්ධතාවයන් වල තියෙනවා නම් මෙත්තා එකිනෙකාට මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා කියන ධර්මතාව වලින් ට්‍රීට් කරනවා නම් වෙරලා උදව් කරනවා නම් ඒ විතර රාග ద్వේෂ මොහ කියන එකක් ඇති වෙනවද? නෑ නේද? අන්න ඒ මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා කියන විතර වඩන ඒ වඩන මිනිසයන්ට මේ සෝවාන් මාර්ගය කියන එක සෝවාන් ඵලය කියන විවෘතද නැද්ද? විවෘත. තේරෙනවද? ඒතර මේ සෝවාන් ඵලය කියලා කියන්නේ මොකද්ද? සෝවාන් ඵලය කියලා කියන්නේ මොකද්ද? දැන් සක්කාය දිට්ඨිය දුරු කරනවා. මම ඒක කියන්නේ දැන් මෙහෙමනේ. දැන් අපිට මේ හේවන දෙන්නරු මේ පැත්තේ. දැන් මෙහෙමනේ. දැන් අපිට හෙල තියෙන්නේ අපි ධර්මයේ වැරදි දන්නවා. තේරෙනවද? වැරදිද? අපි වචන දන්නවා. හැබැයි මනසේ ක්‍රියා පුරුදු කිරීමක් නැහැ. තේරෙනවද? දැන් සක්කාය දිට්ඨිය කියන එක දන්නවා. නමුත් අර විදිහට ප්‍රශ්න අහුවාම දන්නවා. නේද? ඒ තේරෙනවද නේද? දැන් බුද්ධ කියලා කිව්වහම පන්සලේ අඳපු බුදු පිළිම වහන්සේ මතක් වෙනවා. ඇත්තෙන්ම බුද්ධ කියන්නේ පන්සලේ අඳපු බුදු පිළිම වහන්සේද? ඈ? අවබෝධය. උන්වහන්සේ ගුණයන් නේද? නවාරහදි බුදු ගුණයන් ඊළඟට ඒ උන්වහන්සේ වැඩුවා වූ සියලුම බුද්ධ ගුණයන් කියන්නේ. තේරෙනවද? තේරෙනවද? එතකොට අපේ ගුණයන් වෙන්න ඕනේ මොකද? අපි දැන් ඒක නලින් දරුවගේ නම මොකද? ආසිරි මහත්තයාගේ ගුණය වෙන්න ඕනේ රාගයේද, ද්වේෂයේද, මොහේද? අද ඉන්නේ මේ විදිහට. දැන් අපි කියනවනේ සමහර ගැස්තියන් අපෝ කකේලම. ඕගව සල්ලාලයා. දැක්කද එයාට ඒතකොට ආසිරි මහත්තයා කියලා කිව්වහම අපට එන්නේ උන්ට පින් දහම් කරන සද්ධාවන්ත මිනිස්සය කියලා කියනවා. එයාගේ බ්‍රෑන්ඩ් එකනේ. තේරෙනවද? නමුත් දැන් අපි පොදුවේ අපි හැමෝගේම බ්‍රෑන්ඩ් එක මොකද්ද? රාගයයි, ද්වේෂයයි. තේරෙනවද? ඒ ඉතර නෑනේ. ඒතර මේ රාගයයි, ද්වේෂයයි, මොහයයි කියන බ්‍රෑන්ඩ් එක අපි නිවනට ගෙනියන්නේ සසරටද? සසරට ගෙනියන්නේ. එහෙමනම් දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධ කියනකොට අපට ඇහෙන්නේ බුදුරජාණන් වහන්සේගේ රූපයක්ද උන්වහන්සේ ගුණයක්ද? ගුණය. එහෙනම් අපේ ආශ්‍රි මහත්තයා කියනකොට ආශ්‍රි මහත්තයාගේ මේ ශරීරෙ මතක් වෙනවා ආශ්‍රි මහත්තයාගේ ගුණ ටිකද වැටෙන්නේ. ගුණද හෝ අගුණද කියලා. අපි දක්ෂ වෙන්න අපේ ගුණ ටික වඩන්න. තේරෙනවද? ඒ ගුණ වලින් පෝෂණය කරලා මිනිස්සුන්ට පෙන්වන්න ඕනේ මගේ ගාව මේ ගුණ තියෙනවා. මොකද්ද? මට තරහ යන ගතියක් නැහැ. මට රාග සිතිවිලි එන්නේ නැහැ. මෝහ සිතිවිලි එන්නේ නැහැ කියලා එතකොට තමයි ඔන්න බ්‍රෑන්ඩ්. දැන් එතකොට මෙච්චර කාලයක් මේ පුතිය වාඩි වෙනකන් හිටියේ ආසිරි මහත්තයෙක් නේ රාගසහිතෙක් කෙනෙක්. ද්වේෂසහිතෙක් කෙනෙක්. මොහ හරිනේ. දැන් ලස්සනක් දැක්කහම ඇලෙනවා. දරුවෙක් මළුවෙක් දැක්කත් ඇලෙනවා ගැටෙනවා පුලා වෙනවා. අන්න. දැන් බුදුරජාන් වහන්සේ කොහොම රාගචරිතයක් මෙන්නවද? නෑ. ද්වේෂසරිතයක් නෑ. මහා කරුණිකයිනේ. බුද්ධ කියන්නේ මහා කරුණිකයි. එහෙනම් අපිටත් ඒ වගේ වෙනස් වෙන්න ඕනේ නැත්ද? අපේ නමට අපි අර අපේ රාග දේශ මොහ වලින් තීච්ච සංඥාව අයින් කරලා මිනිස්සු අතර ප්‍රසිද්ධ වෙන්න ඕන. අපි මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා තුල පුරුදු කරන දරුවෝ වශයෙන්. අපි ඒක පුරුදු කරනවද? ඒක පුරුදු නොකර අපිට අපේ ඉලක්කයට යන්න පුළුවන්ද? බෑනේ දරුවෝ. එහෙනම් කොච්චර සිල් ගත්තා? කොච්චර බණ ඇහුවා? කොච්චර දන් දුන්නා? ඉලක්කයට යන්න පුළුවන්ද? මේ චිත්ත වෙනස් වීම වෙනස් නොකර. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ බෝසතාණන් වහන්සේ අවුරුදු අසංඛ්‍ය කල්පලක්ෂ 4කුත් කල්පයක් මේ පෙරම් පුරලා තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න පරිසරය හදාගත්තේ. අවසාන ජීවිතයේ මනුස්ස ලෝකේ ඉපදලා අවුරුදු 39ක් රාජසප විඳින්න හිටියා. බුදු වෙන්න ඕන කියලා සංඥාව පෙරුණා.
එච්චර පින් පරිපූර්ණයි. දෙවියෝ මේක දැක්කා. දෙවියෝ මේක දැකලා සතර පෙර නිමිති පේන්නවා. මහන රූපයක් දැක්කම අතර කල කෙරෙල කරවිල කාන්ට අර සංසාර පුරුදු කරපුවා ලෙඩෙක් මහල්ලෙක් ඒ ටික පෙන්නලා ශ්‍රමණ රූපයක් දැක්ක දවසේ ධම කියන එක මම පයිදී කොහොමද කියලා. මේ දරුවන්ට සෝවාන් වෙන්න පිට තියලා හැබැයි අද වෙනතුරු ඒ සෝවාන් වෙන්න සංඥා වැඩිලා නැහැ. නිමිතිතාව ඒක උන්නේ නැහැ. තේරෙනවද? ඉතින් මෙන්න මේක වඩන්න ඕන අපි පිළිගන්න. අද බණ කියන්නේ ඔක්කොම අරහත් වෙන. මම මේ බණ කියන ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ බයිනවනේ. සෝවාන් ඵලය කියන්නේ මොකද්ද? සෝවාන් මාර්ගය කියන්නේ මොකද්ද? සෝවාන් ඵලය කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්න අහන්නේ නැහනේ අපේ අමුතරුවෝ. නේද? උන්වහන්සේ කියන බණ ටික අහගෙන ඉන්නේ උන්වහන්සේ පුණ්‍ය ඉර්ධියක් තමයි මතක තබා ගැනීමේ ශක්තිය. දේශනා කිරීමේ ශක්තිය උන්වහන්සේගේ පුණ්‍ය. අපි මේ උන්වහන්සේගේ පුණ්‍ය ඉර්ධිය සතුටු වෙනවා. හැබැයි අපේ අවබෝධයට ඒක උපකාර වෙන්නේ නැහැ. අපිට තියෙන අපිට ෂණ සම්පත්තියක් තියෙනවනේ. මේ ෂණ සම්පත්තිය තියෙන සෝවාන් මාර්ගයට. සෝවාන් මාර්ගයේ ඉදිරියට පිට මේ දරු ඔක්කොම ඉන්නේ. හැබැයි අවදි වෙන්න වචන නැහැ. දැන් උදාහරණයක් කියනවා මම කියනවා සියඹල ඇඹුලයි කියලා. මේ හිත වෙනස් වෙනවද? නෑනේ සියඹල ඇඹුලයි. හැබැයි සියඹල ඇඹුල වෙන පුංචි දරුවෙක් ඇඹුල කතා ඉන්න පේනවා. ඇස් දෙකෙන් දකින්න දැන්. මේ කටවල කොහොමද? අන්න දැන් එහෙනම් අපට සෝවාන් වෙන්න පින්න තියෙන. හැබැයි සෝවාන් වෙන සංඥා වැඩුන්නේ නැහැ. තව ටික කාලයයි සෝවාන් වෙන සංඥාව ගන්න තියෙන්නේ. තේරෙනවද? ඔව් නමුත් දැන් අපි හිතනවා අපේ ගේ ඇතුලේ තමයි අපිට ලොකු ආරක්ෂාවක් තියෙන්නේ. ඇත්තින්ම ගේ සංසාර බර ගේ ඇතුලේ බර සංසාරයටද නිවනටද? සංසාරේ. නිවනට අපි හරවන්න ඕන. සංසාරෙට බරයි. සංසාර තුලයි හිත පවතින්නේ. ඇයි එහෙම වෙන්න හේතුව? අපි සංසාරේ කල්ප කෝටි ගාණක් සංසාර පුරුද්දක්. මොකද්ද මේ හිත කියන්නේ රාග සහිත දෙයක්. ඇහෙන් රාගයෙන් පිච්චිලා තියෙනවා. කනෙන් රාගයෙන් පිච්චිලා තියෙනවා. නාසයෙන් දිවෙන් කයෙන් රාගයෙන් පිච්චිලා තියෙනවා. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් මේ දේශයෙන් පිච්චිලා තියෙනවා. තේරෙනවද? ඒ වගේම මොහොත එහෙම. ඒකෝට මෙන්න මේක දුරු කරන වඩන්න. දැන් අපිට තියෙන්නේ අපි මෙච්චර කල් පුරුදු කරේ අපේ දරුවන්ගේ මානසික ස්වභාවය රාගසිතක් නම් gedera ඒ රාගසිත ප්‍රහාණය වෙන ප්‍රතිපදාවක් වඩන්න ඕන අද ඉතින්. ද්වේෂසිතක් නම් gedera දරුවන්ගේ මල්ලින නෝනලා මහත්තයලාගේ හැම දෙයකටම කිපෙන ස්වභාවයක් තියෙනවා. ඒක නොකිපෙන ස්වභාවයට එන්න ඕන. පත් කරගන්න මැරෙන්න ඉස්සෙල්ලා. ඒක තමුන්ට පැවරෙන ලොකු වගකීමක්. එහෙම නොකර ද්වේෂ සහගත සිතකින් මැරුණොත් කොහෙද උපදින්නේ? සතර පෙරේත ලෝකේ. යකෙක් භූතේ පෙරේතෙක් යක්ෂණියක් වෙනවා. යක්ෂණියෙක් ඒ වගේ වුණොත් අපිට අවුරුදු වගේ 60 70 80ක්ද? මම අපේ අඳුන් සමහර අපි දරුවන වින්සන්ට් පෙරේරා කියලා ඇමති කෙනෙක් හිටියානේ. පාර්ලිමේන්තුව ක්‍රීඩා ඇමති. ඒ මිනිස්සු දැන් පෙරේතෙක් වෙලා ඉන්නේ. අපේ ස්වාමීන් වහන්සේ කියන ඥාතියෙක්. බුද්ධාන්තර 8ක් පෙරේතෙක්. තව බුදුවරු 8 දෙනෙක් පහළ වෙනකම් පෙරේතලු. සමීපයිනේ. පාර්ලිමේන්තුව ක්‍රීඩා ඇමති වුණ පෙරේතෙක් නේද? අපි දැන් මිනිස්සෙක් වුණ පෙරේතෙක් නේද? ඊට පස්සේ ඒක නෙවෙයි භයානක මේ මහත්ය කියන හැටියට. මේ ඊට පස්සේ බුද්ධාන්තර 8ක් පෙරේත ලෝකේ ඉඳලා මම වැටෙනවලු තිරිසන් ලෝකෙට. ඒකේ බුද්ධාන්තර කීයද කියලා මම දන්නේ නැහැ. ඒ කියන්නේ අරටත් වඩා වැඩි. දන්නේ නැහැ. ඒකෙන් ඒ පෞටි කිවර කළා මම වැටෙනවලු නිරේට. ඒකේ කීයද කියලා මම දන්නේ නැහැලු. මට මිනිස්සෙක් මේක හිතාගන්න. බෑ. ඒක නිසා තිසරණේ කඩා ගන්න එපා කියලා. පංචශීලයේ දිවි දෙනකොට රකින්න කියලා කියනවා. දැන් මේ කියන්නේ පෙරේතේ බල. සමුන්ට දූට ආරූඪ වෙලා ගෙදරට කට්ටිය බණ කියනවා දැන්. ඒකට ඒ පාර අපටයි ඉන්නේ. තාත්තික වැඩේ වැරදුනොත් බරේදිත් අපිත් ඔතන ඉන්නේ. ඒක නිසා තමුන්ගේ අඩුපාඩු ටික තමුන් දන්නවා. තමුන්ට දේශ සාගත නම් දේශය අයින් කරගන්න. ප්‍රතිපදාවක් වඩන්න. මේ මෝහ සාගත නම් මෝහය අයින් කරන ප්‍රතිපදාවක් වඩන්න. ඊළඟට රාග සහිත නම් රාගය අයින් කරන ප්‍රතිපදාවක් කරන්න. තිසරණේ කඩා ගන්න එපා.
තිසරණේ කඩා ගන්න එපා. ඊළඟට පංචශීලයේ දී දෙනකොට රකින්න. සතර පොයට අටසිල් සමාදන් වෙන්න. ඉතිරි කාලේ ඉතිපිසෝ ගාතාව කිය කී ඉන්න කියලා කියනවා. එතකොට එහෙම හිටියොත් නිම්මාන නැති කියන දිව්‍ය ලෝකෙ උපදිනවා කියලා. මොකද කරන්නේ? තිසරණේ කඩා ගන්න එපා. දිවි දෙවියන්ට පංචශීලය රකින්න. සතර පොයට අටසිල් සමාදන් වෙන්න. ඉතිරි කාලේ ඉතිපිසෝ ගාතාව. දූලම් පුතාලා බෑනලා ගැන හිත ඉන්න එපා. ඉතිපිසෝ ගාතාව කියනවා. නවාරාදී බුදුගුණ මතක් කර ඉන්න කියනවා. හැමතිස්සෙම එහෙම වුණොත් අවුරුදු 80ක් මෙයා ජීවත් වෙලා 80න් මරුණට පස්සේ මෙයා උපදින නිම්මාන රති කියන දිව්‍ය ලෝකෙ. නිම්මාන රති ඉපදිනවා. ඒ නිම්මාන රති කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරනවා. නිම්මාන රතිය කියලා කියන්නේ සැපයට කියන නමක් කියනවා. නිම්මාන කියන්නේ නිර්මාණය කරගන්න. නිර්මාණය කරන. කැමැති විදිහට සැප විඳින්න පුළුවන් කියලා කියනවා. එහි ආයුෂ තියෙනවා. අපිට අවුරුදු 80ට 70 අවුරුදු 320 කෝටි අනුලක්ෂ. සැපම විඳලා රහත් වෙන්න අවශ්‍ය හේතු හැදලා තියෙන ඉතිවිසු ගාතාව කියපු පුණ්‍ය ශක්තිය. ඔච්චර සරල කළා දිනන දැන් අපි මොනවද වඩන්නේ? නේ? ඒතකොට අපේ මේ දරුවෝ ටික තාචූටි මනුස්ස කාලේදී මේ පරිවර්තනය කරගත්තේ නැතුව මේ විදිහට මේ රූපේ පෙරිතල පොළු මේ රූපේ කොයි යදුම්බලි මොකෙද ඉතින් අය අනිත් පෙරිතට අනුකර ගන්න බැරි නෝන්නේ එහෙමනම් ඒකට බයක් නැතිනවා නම් මේ භාග්‍යවතුන් වහන්සේ දේශාද බලන්න අපේ ස්වාමීන් වහන්සේ බුදුගුණ කොච්චර ලස්සන වන්නා කරා කොච්චර ලස්සන වන්නා කරා මට හිතුණා ඒ බුදුගුණ වල ඉතුරු ටිකක් කියලා දෙන්න ඕන කියලා ඒක නිසා දරුවෝ මෙන්න මේ ගෙදරින් තමයි අපේ සංසාරය හදලා තියෙන්නේ. දැන් උදාහරණ මම සමහර වෙලාවට කට්ටියට කියනවා අද කෝටි 800ක් විතර මිනිස්සු ඉන්නවා. ඒ කෝටි 800න් අපේ ෆෝන් බුක් එකේ ඉන්නේ 100ක් විතර contact numbers ඉන්නේ 100ක් විතර. ඕකෙන් දවස ගානේ අපි කතා කරන්නේ අතේ ඇඟිලි ගන්නට. මම අහනවා මෙන්න මේ අතේ ඇඟිලි ගන්න නිසාද කෝටි 800 නිසාද මේ අපි අපේ රාග සිතක් ඇති වෙන්නේ ද්වේෂ සිතක් ඇති වෙන්නේ මොහය සිතක් ඇති ඒක කෝටි 800 කියලා 100 දාන්න නෑ. නමුත් අපි අසු කරන නිසා තමයි අපි සතර පායට මේ 100 තියුන්නේ නෑනේ අපිට. මේ අපි හිතේ ගියේ ඇතුළ අපට ලොකු ආරක්ෂාවක්. නෑ ගියේ ඇතුළ තමයි අපාය කියලා අතල දෙන්නේ. තේරෙනවද? මේක හොද්දට 100ට ගන්න ඕනේ. තේරෙනවද? එහෙම උනොත් ගොඩ යන්න පුළුවන්. නැත්නම් ගියේ මුල්ලම උපදිනවා. ගියේ මුල්ලම උපදිනවා. ධම්ම මේ කැමැත්තක් තමයි. තේරෙනවද? නිතරම මම වෙන්න ඕනේ මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා කියන. ඒ ස්වභාවයට පස්සේ මගේ අඩුව කරුණාව නම් මම කරුණාව බලවත් කරගන්නවා. මම අද ඉඳගෙට මගේ හිතේ තියෙන අඩුව මන්නේ දන්නේ. ඒක මම වැඩි කරගන්න ඕන කියලා මම මට මේ කරුණා කියන ගුණය අනුන් කෙරෙහි කරුණාවක් ඇති වෙන්නේ නැහැ. මරණකම් මේක පුරුදු කරනවා. එකක් හරි පුරුදු කරගන්න කියලා සිහියෙන් ඉඳන් ඒක කරනවා. තේරෙනවද? මම මේ ඉක්මනට කිව්ව ඒට ලස්සනට ගොඩක් දේවල් කරුණු කාර්යන අපේ අම්මට යන්න හදිස්සියක් කියනවා මම දැක්කා. ඒක තමයි. ඔව් හොඳයි. මම දැන් පොයේ දවස් ඔච්චර සිල් ගත්තා. මේ වචන ටික ඇහුණා. මට නම් මම කතා කරපු හැමෝගෙම මේක වඩන හැටි කියලා දෙන්නේ නැහැ. තේරෙනවද? මම අපි ගැන කතා කරනව නෙමෙයි. මේක යන්න ඕන ක්‍රමේ තාම දන්නේ නැහැ. තේරෙනවද? එහෙම දැන් මට කියන්න සක්කාය දිට්ඨියනේ අපි කතා කරේ. සක්කාය දිට්ඨියෙන් වහලා තියෙන්නේ මොකක්ද? සක්කාය දිට්ඨියෙන් දැන් බණ ඇහුවනම් මේ උත්තර දෙන්න පුළුවන්. සක්කාය දිට්ඨියෙන් යමක් වහලා තියෙනවා. ඒ මොකද්ද? නිවන ඉස්සෙල්ලා සෝවන් මාර්ගය. ඔව්. තව සක්කාය දිට්ඨියෙන්
මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ ධර්ම දෙකයිලු තියෙන්නේ. ආගම් දෙකයිලු තියෙන්නේ. මොකද ආගම් දෙක? එකක් දෙවියන් වහන්සේ විසින් මේ ලෝකේ ලව්වා කියන එක. අනිත් එක හේතුඵල ධර්ම. හේතුඵල. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය හේතුඵල ධර්මය. හේතුඵල ධර්මය කියන්නේ මොකක්ද? හේතුන් නිසා හටගෙන ඒතර ජීවිත ඒක වචන දන්නවා. නමුත් ක්‍රමේ දන්නේ නැහැ. හරිද? ඒතකොට හේතුඵල ධර්මයේ තමුන් ජීවිතයේ මේ වයසට එනකන් අත්දකපු අවස්ථා කීපයක් මට පෙන්නන්න. නෑ එහෙම කිව්වට හරියන්නේ. මට ඔප්පු කරලා පෙන්නන්න ඕන. මම හේතුඵල ධර්මයේ දැක්කේ මේ විදිහට. අපිට අසනීපයක් වුණාම ස්වාමීන් වහන්සේ අපි හිතනවා මේ කරපු හේතුඵලය තමයි. ඔව්. ඔව්. අතව මොනවාද කොල්ල විපාක දෙනකොට තේන්න මේ අහවල කරපු කර්මයක තමයි දැන් මේ පරිසම්පන්න ඔව් තියෙන්නේ. අපෙන්ම තේරෙනවා සමහරවිට. මම එක ප්‍රශ්නයක් අහන්න. බඩගින්න කියලා ස්වභාවයක් තියෙනවා. බඩගින්න බඩගින්න කියලා කියන්නේ මමද? නෑ. මගේද? මගේ ආත්මයද? ඔව්. ඒ ධර්මතාවය කොහොමද තේරුම් ගන්නේ? දැනීම. කොහොමද දැනෙන්නේ? ආමාශයේ බත් නැතිවීම නිසා ආහාර නැතිවීම නිසා ආමාශ බිත්ති දෙක මෙහෙම එකිනෙකට එකතු වෙන එකට තමයි බඩගින්න කියලා කියන්නේ. නමුත් අපි ඒකට කියන්නේ මට බඩගිනි. මගේ බඩගින්න නිවුනේ මෙහෙමයි. එතකොට බඩේ බත් නැතිකම කියන ආහාර නැතිකම කියන හේතුව තමයි බඩගින්න ඇතුනේ මම නිසා නෙමෙයි මගේ නිසා නෙමෙයි මගේ ආත්මය නිසා. එතකොට දැන් මගේ ආත්මය කියලා ස්වභාවයක් තියෙනවා. මේක නැති කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. කොහොමද නැති කරන්නේ? තමන් උත්සාහ කරන්න ඕන කොහොම හරි කරගන්න. ඒක තමයි මතු කරලා දෙන්න ඕන. තම පුරුදු කරගන්න ඕන කියන එක තමයි මේ පාර හදන්නේ. එතකොට මගේ ආත්මය කියන එක නැති කරන්න පුළුවන්ද බැරිද? බඩගින්න නැති කරන්න පුළුවන්ද බැරිද? තාවකාලිකව පුළුවන්. තාවකාලිකව පුළුවන්. සාධාරණ නැති කරන්න බෑ. නිදිමත සාධාරණ නැති කරන්න පුළුවන්ද? බෑ. මේ ලෝකේ අපි පාවිච්චි කරන වචන තියෙනවනේ ඒ කිසි දෙයක් වෙනස් කරන්න බෑ. ඒක ස්වභාවයක්. ඒක ධර්මතාවයක්. පැවැත්ම. ඒක නැති කරන්න බෑ. හැබැයි ඒක ඇති වෙන හේතුව නැති කරන්න පුළුවන්. මම නැති කරන්න බෑ. මම මගේ ආත්මය කියන එක අපේ ස්වාමීන් වහන්සේලා තමයි ගොඩක් කියනවා මේ නාම රූප වල ස්වභාවයක් අරකයි මේක බර වචන කියනවා. හැබැයි ඒකෙන් අපිට තේරෙන්නේ මොකද? වචන ටික දන්නවා. ඔය නමුත් මේක වටන්නේ මොකද්ද මම කරන්නේ? ප්‍රායෝගිකව දන්නේ වචන ටික දන්නවා. එතකොට දැන් මගේ ආත්මය කියන එක නැති කරන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ ගුරුවරයෙක් නැතුවත් මගේ ආත්මය නැති කළා. සමහර වෙලාවට කියනවා මේ සංඝයාට අවවාද කරන්න ඕනේ එක්ක මං වගේ කෙනෙක්. එක්ක සාරිපුත්ත මොග්ගල්ලාන වගේ කෙනෙක්. එක්ක කාශ්‍යප වගේ කෙනෙක්. ඒ උන්වහන්සේ කියනවා මම කියලා. ඒතර උන්වහන්සේ තුල මම ඉන්නවද? නෑ. හැබැයි ඒක සම්මුතියෙන් කතා කරා. සම්මුතියෙන් කතා කරාට අපේ හිතවල මම ඉන්නවා. මගේ ඉන්නවා. මගේ ආත්මය ඉන්නවා. මං කියවල දැන් ඉස්සෙල්ලා පටන් ගත්තේ බුදු පිළිම වහන්සේ දැක්කාමද මේ බුද්ධ මතක් වෙන්නේ බුදු ගුණ දැක්කාම. බුදු එහෙමනම් මගේ ආත්මය නැති කරගන්න බෑ. මගේ නැති වුණත් මං අරහත් වෙලා මගේ නැති වුණත් මාත් එක්ක අවදි. මාත් අරහත් වෙලා මාත් නැතුණා මේව මගවදි. සතා සර්පේ ගාවිට තියෙනවා. ඒක ධර්මතාවය. ඒක පැවැත්ම. ඒක ලෝකේ පවතින්නේ ඒක නිසා. ඒක නැති කරොත් ලෝකේ පවතින්නේ නැහැ. නැද්ද නේද? එහෙමනම්
අපි දැන් මොකද්ද කරන්න ඕනේ? මම මගේ ආත්මේ බ්‍රෑන්ඩ් එක තියෙනවනේ. බ්‍රෑන්ඩ් එක වෙනස් කරන්න ඕනේ. මගේ බ්‍රෑන්ඩ් එක ඔව් ඒක තමයි මම ඒකත් කියලා දෙන්නම් ඉක්මනට කියන්න මොකද දැන් ඔන්න අපේ බ්‍රෑන්ඩ් එක දැන් අපේ මහත්තයා ආසිරි මහත්තයා යාළුවා අතර ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා අපි කියමු බොන්න කැමති නම් ආසිරි මහත්තයා මේ බද්දා අන්න බ්‍රෑන්ඩ් මම මේ වාතේ එහෙම නිසා කියනනේ මම උදාහරණයක් ගත්තේ හරිද ඒ පාර තව ආසිරි මහත්තයා තමයි ඒ ආසිරි මහත්තයා කියමු දන් දෙන්න හරි අතේ තියෙන ඇඳුම හරි ෂර්ට් එක හරි ගලවලා දෙන්න. අන්න ආසිරි මහත්තයා බ්‍රෑන්ඩ් එක. තේරෙනවද? අපේ සංසාරේ බ්‍රෑන්ඩ් එක. රාගයයි. එහෙනම් දැන් අපිට උක තේරෙනවනේ. දැන් එහෙනම් රාගය වෙනුවට කරුණාව දාගන්න. ද්වේෂය වෙනුවට මෙත්තාව මෛත්‍රී දාගන්න. ඊළඟට රාග කරුණා මෙත්තා මෛත්‍රී මෙත්තා මුදිතා වෙනුවට තව තියෙන අඩුපාඩුවක් බලලා ඒකට මේ මුදිතාව දාගන්න. දාලා මේක ජීවිතේට පුරුදු කරන්න. පුරුදු කරනවා කියනකොට මේ හිත පිහිටන උපේක්ෂාවේ. තේරෙනවද? උපේක්ෂා සහගත සිත බාහිරේ කාරණයක් දැක්කම ආවේගශීලී වෙනවද? අපි කියන ගෑන් ළමෙක් හරි පිළිබිලක් හරි බීලා හරි එතන සුදුසු නැති විදිහට හැසිරුනේ කියලා උපේක්ෂා සහගත එයා හිතන්නේ මොකද? මම නම් නිවන් දකින්නතුරු මේ චරිතය රඟපාන්නේ නැහැ කියලා තමුන් සංගම කරනවා. එයාට බයින්නේ නැහැ. තේරෙනවද? මතට තේරෙන්නේ නේද? ඒතකොට පරිසරයේ වෙන ඕනම දෙයක් නිසා මේ හිත ආවේගශීලී වෙන්නේ නැහැ. කලබල වෙන්නේ නැහැ. ඇයි එයා දන්නව කලබල වුණොත් මට ඒක හේතුවක් වෙනවා දුක් කියලා. එයා හරි මුලින් එයා තමයි ප්‍රඥාවන්තයා. එයා ඒක දැකලා මම නම් නිවන් දකින්නතුලු. ඒ වචනේ කියනවා. නිවන් දකින මේ චරිතය නම් රඟපාන්නේ නැහැ. හාමුදුරු කෙනෙක් වර්ධි වැඩක් විදිහට හැදුණයි කියමු. මම නම් පැවිදි වෙලා. නමුත් මං ගිහි ජීවිතේ හිටියත් ওই වගේ චරිතයක් රඟපාන්නේ නැහැ නිවන් දකින්නතුලු කියලා සංවර වෙනවා. මේක තමන්ට උපකාර වෙනවද නැද්ද? බොහෝ උපකාර වෙනවා. ඒ කියන්නේ සංවර සිතක් ඇති වෙන්නේ කියන්නේ චිත්තේ සංවරකම තමයි චිත්ත ඒකාග්‍රතාවය කියන්නේ. ඒකාග්‍රතාවයේ භාවිතා බහුලීකතන සමාධිය කියන්නේ. දැක්කද පරිසරයේ ඉඳන් මේක වඩන වැඩිල්ල. නමුත් අපේ ගෙදවල අපේ බෞද්ධ කියන පිරිස වඩනවද ඕක? වඩන්නේ නැහැ තාම. ඒකනේ චූටි වචනයක් ලයිටර් එක වගේ වටක් ගාලා පත් වෙලා යන්නේ. මම කියන්නේ ලයිටර් කියලා. ඔක්කොම ලයිටර්. ඒක ගවුවා පත් වෙනවා. ඒක නිසා මම අපේ මේ දරුවන්ට කියන්නේ මේක අදිනම් වඩන්න. මගේ ආත්මය කියන දේ ප්‍රහාණය කරන ප්‍රතිපදාවක් ගන්න. ඒකට භාග්‍යවතුන් වහන්සේ ලස්සන උදාහරණයක් මම මේ කෙටියෙන් කියන ඉක්මනට යන්න ඕන නිසා නැත්නම් තව ගොඩක් පැහැදිලි කරන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ ඒක වඩන ක්‍රමයක්. හරිද? ඉස්සෙල්ලා කිව්වා අර තිසරණේ කැඩෙන ක්‍රම කියන්න මට. තිසරණේ තියෙන වටිනාකම මොකක්ද? තිසරණ නැති කෙනෙකුට සෝවාන් වෙන්න බෑ. තිසරණ තියෙන එක්කෙනාට තමයි ඵල හතරක් හම්බෙන්නේ. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මාර්ගඵල හදන්නේ සෝවාන්. තිසරණේ තියෙන එක්කෙනෙකුට පන්සිල් තියුණා කියලා ඵල හතර හම්බෙන්නේ. තේරෙනවද? තිසරණේ තියෙන. භාග්‍යවතුන් තිසරණේ කඩා ගන්නවා. මට කියන්නේ තිසරණේ කැඩෙන ක්‍රම අපි පාවිච්චි කරන ගේ ඇතුළේ ඉන්න. සරුවන් කෙනේ ශ්‍රද්ධාව අඩු වෙනකොට නේ. සරුවන් කෙනේ ශ්‍රද්ධාව අඩු වෙන්නේ මොන විදිහේ? මොන ක්‍රියාකාරකම්වලද? දැන් අපේ මේ දරුවෝ තිසරණ සරණ යන්න හේතුන් දන්නේ නැහනේ. තමුන් අම්මා තාත්තා තෙරුවන් සරණ ගිහපු නිසානේ අපිත් තෙරුවන් සරණ ගියේ. නමුත් ඇත්තෙන්ම තෙරුවන් සරණ යන්න ඕනේ මොකද කියලා දන්නේ නැහනේ කාට. ඇත්තෙන්ම තෙරුවන් සරණ යන්න ඕනේ මොකද හේතුව නිසා. මොකද නිසා? අසරණ නිසා කියලා. මොකද්ද අසරණ වෙන හේතුව? අසරණ වෙන්නේ දුකක් නිසා. දුකක් නිසා නේද? ඔව්. නමුත් ඔහොම උත්තර දීලා හරියන්නේ නැහැ.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ආයි කිරි ගහටන්න වගේ තියෙනකොට හේතුවටම කියන්න ඕන. මෙන්න අපි තිසරණ යන්න තරණ යන්න ඕනේ මෙන්න මේ හේතුව නිසා. මොකද්ද? අපි වයසට යනවා. ඒක දුකක්ද නැද්ද? දුකක්. ලෙඩ වෙනවා. ඒක දුකක්ද නැද්ද? දුකක්. මරණයටපත් වෙනවා. ඒක දුකක්ද නැද්ද? දුකක්. ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා. ඒක දුකක්ද නැද්ද? දුකක්. අප්‍රියයන් හා එකට වසන්න සිද්ධ වෙනවා. ඒක දුකක්ද නැද්ද? දුකක්. හිතන පතන දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒකක් දුකක් නේ. මේ දුක් ටික නෙවෙයිද අපේ ජීවත් වෙනවා කියලා හිතන ලැබෙන්නේ. නේ? මේ දුක් ටික නේ. ඊට අමතර දෙයක් ලැබෙනවද? නැහැ. මේ දුක් ටික ලැබෙන්නේ ලැබෙන හේතුව මොකක්ද? ඉපදීම නිසා. එහෙමනම් මේ දුක් ටික ලැබෙන්නේ ඉපදීම කියන හේතුවෙන්. හරිද? එහෙනම් අපිට දැන් ඉපදීම දැන් අපිට ලැබිලානේ. අපි දැන් මේ දුක් ටික විඳ ඉන්නේ. එහෙනම් දැන් අපි මොකද කරන්න ඕනේ? මේ ඉපදිච්ච අපි නූපදින්න අවශ්‍ය හේතු ටික හදන්න ඕනේ. නූපදින්න අවශ්‍ය හේතු ටික හදන්න ඕනේ. නූපදින්න අවශ්‍ය හේතු ටික හදනකොට කොහොමද අපි ඒක කරන්නේ? කොහොමද කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා හරි ලස්සන ක්‍රමයක් කියනවා. හරි දෙවන් සන්නේ ඒකයි. මේ සියලු ලෝකවාසී සියලු සත්වයෝ අපට ඇහැට කනට පේන නොපෙනෙන සියලුම සත්වයෝ එක්තරා දිනයකදී තමුන් වඩන ඡන්ද චිත්ත විරිය විමර්ශාවල ප්‍රබල අඩු වැඩි කම නිසා එක්කෝ සම්මා සම්බුද්ධත්වයටපත් වේ. එයාගේ ප්‍රාර්ථනාව සම්මා එක්කෝ පසි බුද්ධත්වයෙන් ඉවර කරයි. එක්කෝ මහරහත් වුණින් ඒකට කියනවා තුන්තරා බෝධියක් කියලා. තුන්තරා බෝධියක් ඉකින් නිවන් දකින්නවා මේ සියලු සත්වයෝ. ඒකට අපිත් ඒකට හිතේ නේද? මෙතන ඉන්න කට්ටිය තුන්තරා බෝධියෙන් නිවන් දකින්න ඉතින්. භාග්‍යවතුන් කියනවා මෙන්න මේ සංඥාව හොඳට වඩලා තමුන්ගේ ළඟ ඉන්න කට්ටිය දකින්නොත් මේ බෝධිසත්වයෝ මේගොල්ලෝ බෝධිසත්වයෝ. මේ බෝධිසත්වයන්ට මං සිව්පස්යෙන් උපස්ථාන කරනවා. දැනුත් කරන්නේ සිව්පස්යෙන් උපස්ථාන නේද? පිරිසිදු කරනවා, කන්නා විල දෙනවා. ඒක කිව්වද මේ හොරේදී හොදලා ඒ පහසුකම් සිව්පස්යෙන් උපස්ථාන කරන. දැන් මෙච්චර කල මගේ දරුවා, මගේ නෝනා, මගේ මහත්තයා කියලා නේ කරේ. මේ බෝධිසත්ව සංඥා මම මේ බෝධිසත්වට බෝධිසත්වයට මම මේ සිව්පස්යෙන් උපස්ථාන කරනවා කියලා මේ උපකාර කරනවා. දැන් හිත ඇතුලේ තියෙන්නේ සතුටක් නේ. ඇයි මතක් වෙන්නේ? බුදු හාමුදුරුවෝ මතක් කරන ශ්‍රී පසේ බුද්ධත්වයේ මතක් කරන අරහත්ත්වයේ මතක් කරන. තිසරණේ මතක් කරනවා. නේද? ඒක වඩ මේක සතුටින් කරන්න කියන. උපකාර කරන. වෙනද එකාතින් තේක දුන්නා නම් දැන් අද්දිකින් තේක දුන්න කියනවා. එතන මේ බෝධිසත්වයට ගොඩක් පිනක් වෙනවනේ. කියලා ඒ බෝධිසත්ව සංඥා වඩ සිව්පසෙන් උපස්ථාන කරනවා. එතකොට මේ බෝධිසත්ව සංඥා වැඩෙන්න මේ හිතෙන් ප්‍රහාණය වෙන්නේ මගේ ආත්මය කියන සක්කාය දිට්ඨිය. මම හරි සරලයි නේද? පොඩි චූටි වෙනසක් නේ කරගම සම්පූර්ණ වෙනස් වෙලා යනවා. හරිද? එතකොට එහෙම දිගට පුරුදු කරලා යනකොට එයා පිහිටනවලු මම නොවේ මගේ ආත්මය කියන ස්වභාවයට පිහිටනවා. අනේ පිහිටපු දවස තමයි සෝවන් උනායි කියලා කියන්නේ. එයාට මේ පඨවි ව්‍යාපෝ තේජෝ වායෝ දැක්කාම ඒක වෙන හිත ආවේගශීලී වෙන්න. හිත වෙනස් වෙන්න. එකක් වගේ දකින්නේ. අපි කියන කාන්තාවක් පිරිමියෙකුට කාන්තාවක් දැක්කා, කාන්තාව පිරිමියෙක් දැක්කා. එයාට මේක හිතින් නෑ මේ කාන්තාව පිරිමියෙක් කියලා ධාතු හතරක්. ඒකෙන් ආවේගශීලී වෙන්නේ නෑ. ඇයි වඩලා තියෙන්නේ? එත්තා බුදිතා කරුණා ගුණ නිසා එයාට එන්නේ අර කෙසෙල් පැලයක් ඉඳුවොත් ඒ කෙසෙල් පැලේ මුලෙන් හටගන්න කෙසෙල් පැලයක්ම තමයි. අඹ ඇටයක් ඉඳුවොත් ඒ අඹ ඇට ආවේනික ගෙඩියක් තමයි එන්නේ. තේරෙනවද? ඉතින් මෙන්න මේ විදිහට මේක පුරුදු කරන්න කියලා. ඊයේ ඇතුළේ දකින්නලු නික සිව්පස්සේ උපස්ථාන කරලා මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා කියලා. ඒක හොඳට වඩන්න ඕනේ. එන්න එයාට හොඳට තිසරණේ පිළිටනවා. තිසරණෙන් බැහැර වෙන්නේ නැලු. එතකොට දැන් තිසරණෙන් බැහැර වෙන සීලබ්බත පරාමාස ගැන දැන් කතා කරමු. සැකයක් නැහැ දැන් බුදුරජාන් වහන්සේ ධර්මය ගැන. ඇයි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සැකයක් නැත්තේ? මගේ ප්‍රශ්නේ වයසට යනවා, ලෙඩ වෙනවා, ඉපදීම නිසා හටගන්න දුක් ටික. හැබැයි බුදුරජාන් වහන්සේ සරණ ගිහින් ඒ සී සත්‍යන්නේ තමයි භාවිත බහුලීකත කරලා ඉපදීමෙන් බැහැර වෙච්ච කට්ටිය තමයි මහරහතන් වහන්සේලා කියන්නේ. තේරෙනවද? එහෙනම් දැන් මගේ ප්‍රශ්නේ ඉපදීම නිසා හටගත්තු දුක් ටිකනේ. එහෙනම් මම ඒක නූපදින තත්ත්වයටපත් කරනකොට ජේසුස් වහන්සේ අද උඹ හරිනවද?
අල්ල දෙයියෝ එන්න. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ දැන් සැකයක් නැහැ. මේක ගිහිල්ලා කෙරවලට ගිහිප්පට්ටි ඉන්න නිසා නේද? එහෙනම් මටත් තියෙන එකම පිහිටසරණ පිහිටයි කියලා. ඒක ඒකට අර සද්දා මේ සක්කායදී විචිකිච්ඡාව කියන එක නැති කරගෙන දැන් මේ ගමන වඩන්න බෑ. දැන් ඊළඟ සීලබ්බත පරාමාස. මොනවද අපි පාවිච්චි කරන සීලබ්බත පරාමාස? අපේ ගෙවල් වල අපි පාවිච්චි කරන ලංකාවේ නම් සීලබ්බත පරාමාස මට දකින්න ඉන්න තුනක් වගේ තියෙන්නේ. ඉන්දියාව නම් 60 ගණක් තියෙනවා. 62 64 නේද? ඔව් මොනවද අපි දැන් අපි බලුතර ගෝවුත රකින්නේ නැහැ නේ. දේව සම්පා දේව පස්සේ යදිනවා පතනවා. පළවෙනි එක මට වෙන්නේ කේන්දරේ. කේන්දරයක් කියනවා නම් තිසරණේ කැඩෙනවා. ඇයි? කේන්දරේ බලලා ඉපදීමේ නිදහස් වෙන්න පුළුවන්. බෑ. කේන්දරේ බලලා වයසට යන එක නවත්තන්න පුළුවන්. බෑ. කේන්දරේ බලලා ලෙඩ වෙන එක නවත්තන්න පුළුවන්. නවග්‍රහයන්ට මෙයා කරදර. පුළුවන් නේ නවග්‍රහයන්ට පුළුවන් දෙකල අපේ ඒක කේන්දරේ බලලා අපිට ප්‍රියයන්ගෙන් වෙන වෙන එක නවත්තන්න පුළුවන්. බෑ. කේන්දරේ බලලා අප්‍රියයන් හා එකට වසන එක නවත්තන්න පුළුවන්. අයින් කරන්න පුළුවන්. බෑ. කේන්දරේ බලලා අපිට හිතන පතන දේ ලබා ගන්න පුළුවන්ද? බෑ. ඉතින් ඒ ඔක්කොම බෑ නම් ඇයි අපි කේන්දරේ බලන්නේ? දැක්කනේ අපි ඉලක්කය දන්නේ. අපිට යන්න ඕන ටාගට් එක දන්නේ. ඒක නිසා හිතට එන්න දේවල් ඔක්කොම කරනවා. එතකොට මොකද්ද කරන්නේ? කේන්දරින් කරන්නේ අපි හම්බ කරපු සතයක් තියෙනවා නම් ඒක අනවශ්‍ය විදමක් කරලා සතර පායට පාරක් හදනවා. නේද? ඔය කේන්දරේ තියෙනවා නම් අතම අයින් කළා. කේන්දරේ කිසි දෙයක්. දැන් බලන්න පහුගිය දවස්වල 2022 අප්‍රේල් 12 වෙනිදා තමයි ලංකාව දුප්පත් රාජ්‍ය බවට ප්‍රකාශ කරේ. එතකොට කිරිබත් කකා හිටියේ නැකතට. මුළු ලංකාව. නමුත් කාරව කතා ඇරුනේ. කේන්දරේ නැකතනම් මිනිස්සු ශාස්ත්‍රීක කරන්නේ. අද ලංකාව විතර ශාස්ත්‍රීක රටක්. ඒත් නමුත් ඇහැරුනේ ගිය අවුරුදු නැකතට කිරියි. මොකක් කරන්නේ නේද? දෙවෙනි එක තමයි අපෙන් දෙදරුවෝ කිව්වගේ දේවාල කරා යන. දේවාල සාත්‍රකාරයෙක් කියවන අපේ ඉපදීම නිදහස් කරා. ඒ ඉපදීම නිසා හටගන්න දුක් වලින් නිදහස් කරන්න පුළුවන්. බෑ. අපි යනවා හැබැයි නේ. ඒකට බෑ. තුන්වෙනි එක තමයි මස් ඒකේ සද්දාව නැතිකම. විශ්ව ශක්තියක් තියෙනවා කියලා දෙන්නම් මොකද්ද කියලා මම ඒක කියන්න හිතන්නේ නැහැ විශ්ව ශක්තිය ගැන කියලා දෙන්නම්. ඒ තුන්වෙනි එක තමයි මස් මාංශ නොකා හිටියොත් ඉක්මනින් නිවන් දකින්න පුළුවන් කියලා. තේන්නද? ඔව් මස් මාංශ නොකා හිටියොත් ඉපදීමෙන් නිදහස් වෙන්න පුළුවන්. මස් මාංශ නොකෑර වයසට යනකෙට ඔය කරන්න බෑ දරුවෝ. ඒක සීලබ්බත පරාමාසය. දැන් විශ්ව ශක්තිය කියලා කිව්වනේ. විශ්ව ශක්තිය ගැන මම කියන්නම් මොකද්ද විශ්ව ශක්තිය ගැන. ශක්තියක ස්වභාවය මොකක්ද? නෑ ශක්තියක ස්වභාවය තියෙන්නේ ඒක තවත් දෙයකට පරිවර්තනය වෙලා අනිත්‍ය වෙලා යනවා. ඉලෙක්ට්‍රිසිටි ගත්තා ලයිට් එකක් දුන්නා ඒක අනිත්‍ය වෙලා ගියා. නැත්නම් ෆෑන් එකක් කරකැවුවා අනිත්‍ය වෙලා ගියා. ශක්තියක ස්වභාවය ඒක තවත් දෙයකට පරිවර්තනය වෙලා අනිත්‍ය වෙනවා. ඇහැ කියන්නේ ශක්තිය. කන කියන්නේ විශ්ව ශක්තිය. නාසය කියන්නේ මුළු ශරීරයම කියන්නේ විශ්ව ශක්තිය. ගහ කියන්නේ විශ්ව ශක්තිය. ඉරේ තියෙන ආලෝකය අරගෙන ශාකපත්‍රයෙන් ගිරියක් හදලා ඒක අනිත්‍ය වෙලා යනවා. එතකොට විශ්ව ශක්තිය කියන එක දන්නෙත් නැහැ. ඒ විශ්ව ශක්තිකාරයෝ විශ්ව ශක්තිය කියන්නේ මොකද්ද කියලා වක්වත් දන්නේ නැහැ. මේ පොළොව කියන්නේ විශ්ව ශක්තිය. ගහක් ඉඳුවා අලයක් හදලා දෙනවා. අපිට ඇහෙන් ගත්තොත් රූපයක් දැකලා රාගයක් ඇති කරගන්න. ඒක ද්වේෂයක් ඇති. දැක්කද විශ්ව ශක්තිය. ඇහැ කියන්නේ විශ්ව ශක්තිය. නාසය දිව කය මන. මේ ඔක්කොම විශ්ව ශක්තිය. මේ අපිට ඇහැට කනට නාසය දිවට කයට පේන නොපෙනෙන සියල්ලම විශ්ව ශක්තිය. ඒක ප්‍රායෝගික ජීවිතේ උත්තරක ධර්මතාවය. මෙන්න මේ විශ්ව ශක්තියක ස්වභාවය තියෙනවනේ. ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දා කියනවනේ. දැන් නම් එයාගේ ස්වභාවය තවත් එකට පරිවර්තන වෙලා අනිත්‍ය වෙලා යනවා කියනවනේ. අනිත්‍ය මානසිකාරය කියන. මේක තමයි විශ්ව සත්‍ය. විශ්ව ශක්තිය අවබෝධ කරලා නෑ විශ්ව ශක්තිය අවබෝධ කරලා කරේ විශ්ව සත්‍ය තුල විශ්ව ශක්තිය පාලනය කරගන්න. ඒතර බුදුරජාන් වහන්සේ තමයි විශ්ව ශක්තිය අවබෝධ කරගත් උත්තමයා. එයාට කියනවා විශ්ව සත්‍ය කියලා. ඒක
එතකොට විශ්ව ශක්තියද බලවත් විශ්ව සත්‍යද බලවත්? සත්‍යය. සත්‍යයි බලවත්. මේ මිනිස්සු ඒක දැන් ස්වාමීන් වහන්සේ පොල් ගහන එකත් අඩුයි. දැන් අපේ පන්සල් වල දේවාල තියෙන කපුව තමයි ඉතින් මේවරින්. කේන්දරේ බලන පිටපාරේ මැද බෝධිය නාවල යනවා. යදද පැතපත එහෙම. දැන් පොල් ගහන නිසා පොල් ගහන්නේ. දැන් තේරෙනවා විශ්ව ශක්තියයි සත්‍යය අතර වෙනස. විශ්ව ශක්තිය අවබෝධ කර බුදුරජාණන් වහන්සේ ගුරුවරයෙක් නැතුව. එතකොට ඊට පස්සේ ඒ විශ්ව ශක්තිය අවබෝධ කරපු උත්තරමයට විශ්ව සත්‍ය අවබෝධ කරපු උත්තර විශ්ව ශක්තිය පාලනය කරපුවා. ඇයි? සත්‍ය පාලනය. පාලනය කරන්න පුළුවන්. එයා තමයි විශ්ව සත්‍ය අවබෝධ කරපු උත්තර පොළොව විදිහට එනවා. දැන් අපි කියමු වතුර ලීටර් 5ක ටැංකියක් තියෙනවා. අපි ඒක ටැංකිය දැම්මම වතුර ලීටර් 5යි ටැංකියේ ප්‍රමාණය ගන්නවා. අපි නලයකට දානවා. නලයේ ප්‍රමාණය හැදේ ගන්නවා. විශ්ව සත්‍ය අවබෝධ කරපු එක්කෙනාට ෂනේ පඨවි ධාතුව පඨවි ධාතුව වෙයි. ආපෝ ධාතුව ආපෝ ධාතුව වෙයි. වායු ධාතුව වායු ධාතුව වෙයි. ඒ වගේ තේජෝ ධාතුව තේජෝ. එයාට ටක් කාලේ ඒකට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි විශ්ව සත්‍ය ශක්තිය ගැන කතා කරන එකට මූ කරනවා. ඒක මොඩේ දරුවෝ නේද මේ අර සමාජයේ සම්මත වචන ටිකක් කියනවනේ කාලෙන් කාලට ප්‍රසිද්ධ වෙනවනේ ඒක අල්ලගෙන මගේ අපේ වචන වලින් කියන්නේ ඒක අල්ලගෙන මම පොර වෙන්න හදනවා. දෙන්න. එහෙමනම් විශ්ව ශක්තිය කිසි දෙයක් කරන්න බෑ විශ්ව ශක්තියට. සල්ලි මාවල පෙන්න. මට පුළුවන් සල්ලි මාවන්න අතේ හංගගෙන ගහන්න බෙන් කරලා පෙන්නන්න. මැජික් ඒ මැජික් නේ. පිස්සු මුකුත් කරන්න බෑ. ඔව් මට මේ දානශාලාවේ ඇවිල්ලා අපි ස්වාමීන් වහන්සේ අවුරුදු 32ක් හැලෑවි හිටපු ස්වාමීන් වහන්සේ නම. බණ භාවනා කරපු ස්වාමීන් වහන්සේ නම. මම මේ පුදුතුනේ ඔය කියන පුදුතුනේ වාඩිලා මම මෙහා පැත්තේ වාඩිලා උන්වහන්සේ එහා පැත්තේ මම මෙහා පැත්තේ වාඩිලා මට ඉඳන් කියනවා ආයුෂ්මතුන් වස්වලින් වැඩි කියන කතා කරන්නේ ආයුෂ්මතුන් කියලානේ. අපි ස්වාමීන් වහන්සේ කියලා කියන ඒ කට්ටිය අපිට උන්වහන්සේ අපිට කියන්නේ ආයුෂ්මතුන් කියලා. ආයුෂ්මතුන් වහන්සේට තේරෙන්නේ නැහැ මෙතන ඉන්නවා කො අමනුෂ්‍යය. මේ අමනුෂ්‍යයා මෙතන දිනුව නැති කරනවා කියලා. කියලා කිව්වා. මට පස්සට කරකට මම පිළිගන්නේ නැහැ මම දන්නවා අමනුෂ්‍යය ඉන්නේ ඉතිය. මගේ ගෑන්ගෙත් ඇති. භාග්‍යවතුන් වහන්සේ කියනවා ගහට පොත්තට මුලට ගුරුද අමනුෂ්‍යය ඉන්නවා කියලා. සාදු ඒක ඇත්ත තමයි ඇත්ත. මගේ බඩේ කඩේ නාසයේ හැමතැනම අදි ගුරුද ඇති. නමුත් මට කරදරයක් නැහැ. මන් නිසා යා ජීවත් වෙනවා. හොඳින් ඉඳපන් එච්චරයි. එච්චර. ඊට පස්සේ මට ඉඳන් කියනවා අපේ දරුවෝ මේ වහන්සේට ඒව තේරුම් නැතුණාට මට පුළුවන් කිව්වා යයින් කරා. දැන් උන්වහන්සේ මාපන් කිව්වා. මං දත් කටට ඕනේ නැහැ ස්වයන් වහන්සේ. අම්ම ඒ කියපු කෙනාට හොය ඇයිද කියලා එහෙම කියන්නේ. මම කිව්වා ස්වයන් වහන්සේ අපිට සමාව වෙන්න වැඩි ස්වයන් අපිට තියෙන සිස්ටම් එකක් කතා කරන්න ස්වයන් වහන්සේ මට අවසරයි මේ මං එපා කිව්වේ හේතුව මේකයි කිව්වා. ස්වයන් මේක මේ පෘථුවිය කකුසඳ කොණාගම කාශ්‍යප කියන බුදුරුවරු හතර නම පහළ වෙච්ච පුතුව. ඒ කකුසඳ බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මේ ඊටම තියුණා. මේ ඊටම එතකොට මේ ඉස්සෙල්ලම මේ මිනිස්සේ අයිතිවාසිකමක් කරා නම් ඒ මිනිස්යාගෙන් ඉඳන් අද තමයි මම දැනට අයිතිවාසිකම මතෙන් පස්සේ කාට ඇයිද දන්නේ දැනට මමයිද. එදා ඒ පළවෙනි අයිතිකාරී නම් මේ මං දක්වා අයිතිකාරී කියලා කුමච්ච කෝටියක්. එතකොට ඒගොල්ලෝ මේ ඉඳන් කාලේ ආසාවෙන් මරිත් එකක් මෙතන මැස්සෙක් කියනවා එයාත් අයිතිකාරයි. බල්ලෙක් කියන එයාත් අයිතිකාරයි. නොපෙනෙන පෙරේ තිබුතිය අනන්ත ප්‍රමාණයක් ඇති. හරි. හැබැයි දැන් ඔබ වහන්සේට තියෙන්නේ එක්කෙනයි. දැන් ඔබ වහන්සේට පේන එක්කෙනා අයින් කරගත්ත ගමන් ඊට පල්ලෙහින් හිටියා බලවත්. ඔබ වහන්සේට පුළුවන් නම් අර පළවෙනි දැන් අද වෙනතුරු ඔක්කොම ටික අයින් කරන්න. අපි කොමු. වචන කතා කරන්න හදලා හිටියා. ඉතින් ඉවරයි කතන්දරේ. ඒ ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්න නේද ඔය ටික? ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්න ටික. ඔව්. මේ පොළොවේ කඩේ හිටියා මේකට ආසාවෙන් පච්ච එකෙක්. මට තේරෙන්නේ නැහැ නේද? ඊට පස්සේ මම ඉඳන් කිව්වා ඊට පස්සේ මම ඉඳන් කිව්වා ඒක නිසා සායන මට අවශ්‍ය නැහැ. මං ඒ ඉන්න අමනුෂ්‍යයන්ට එක ඉල්ලීමක් කරනවා.
මේක මේ ඉන්න අමනුෂ්‍යෝ හරි වාසනාවන්තයි. මොකද හැමදාම මහා සංඝරත්නය වර්ධකිනවා. හිතින් අනුමෝදන් වෙලා ওই දුක්ඛිතාත්මෙ අයින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරගන්න කියලා මම කිව්වා. ඊට පස්සේ අපුඩෙන් කතා කරනවා. ඔන්න දැන් මං කිව්වනම් මේක කරන්න ලක්ෂයක් විතර ඕන. තේරෙනවද? බයිලි තොයිල යන්නට අඩ ඕන. එහෙම යොත්තේ මට ඒ තොයිල් නටට ඉන්නොත් අත් දෙන්න වෙන්නේ. තේරෙනවද? ඉතින් ඒක නිසා දරුවෝ මේ බොරු මතවලට අහු වෙන්න එපා. මගේ ඕනම ප්‍රශ්නයක් තමුන්ට එනවනම් අහන්න. හිතන්න මෙහෙම මට මේ කරන්න යන එකෙන් ඉපදීමෙන් නිදහස් වෙන්න පුළුවන්ද? වයසට යමින් නිදහස් වෙන්න පුළුවන්ද? ලෙඩවීමෙන් නිදහස් වෙන්න පුළුවන්ද? ප්‍රියයන්ගෙන් වෙන්වීමෙන් නිදහස් වෙන්න පුළුවන්ද? අන්න ওই ප්‍රශ්න ටික දාලා ඒකට උත්තරයක් තියෙනවා නම් ඔව් කියලා ඒක කරන්න. නැත්නම් ඊට ළඟ තල්ලා දාන්න. තේරෙනවද? දැන් දරුවෝ මල්ලෝ ගැන මේ දරුවෝ මල්ලට තියෙන කැමැත්ත නිසා මට ඉපදීමෙන් නිදහස් වෙන්න පුළුවන්. වයසට යමින් නිදහස් ඕකනේ අපි පීඩාව දරුවෝ නේද? ඒකෙන් ඒ නිදහස් වෙනව නම් දරුවෝ කරේ තියාගෙන ඉන්න ඕට දාලා. ඒක නිසා තමුන්ට ආදරේ වෙන්න. තමුන්ගේ මාර්ගය සුද්ධ කරගන්න. අප දැන් කසාද බඳ බුදවයසේ ඉඳන් හිටියයි කියලා දරුවෝ හැදුවයි වැදුවයි කියලා අපාය ගිහිල්ලා දුක් විඳින්න තනියම විඳින්න තේන්නද? අනිත් එක අද වෙනතුරු චූටක් හදවතට එකඟව කල්පනා කර මම දරුවෝ වදලා හදපු එකෙන් මං කොච්චර පීඩාවක් වුණාද? හැබැයි ඒ පීඩාවට ඒහා සමාන සපෝට් එකක් මට දරුවන්ගෙන් හම්බෙනවා. ඇයි ඒ දරුවට අර දුක විඳින්න ඉපැන්නේ? ඒක නිසා ඊළඟට මං කියන්නේ මෙහෙම දෙයක් අහන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සැරේ අම්මා නැති වෙච්චාම ඇස් දෙකෙන් ගලපු කඳුළු එකතු කරලා ඉවර ඊළස් ආත්මී කරාම පෙර සංසාරේ ආත්මවල කඳුළු එකතු කරා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා කියනවා. හරිද? එහෙමනම් අපි මේ සැරේ අම්මා නැතුනහම ගලපු කඳුළු මේ කොකාකෝලා මූඩ රතු පාට කොකාකෝලා මූඩියක් කියන්නේ මේ මූඩියෙන් සතර මහා සාගරේ මැන්නයි කියලා හිතන්න. වාර කීයක් විතර ගියේ. ගණන් කරගන්න බෑ. ඒ ගණන් කරගන්න බැරි මනුස්සාත්ම ඒ තිරිසන් ලෝකෙදී අම්මා තාත්තා දන්නේ නැහැ නේද? පෙරිත ඕවාති කුපත්නේ ඒවල නැහැ නේ. ඒකට මනුස්සාත්මෙ විතරයි ඉතුරු වෙන්නේ. කොකාකෝලා ඒ ගණන් කරගන්න බැරි හැම ජීවිතයක්ම මනුස්ස ජීවිතයක්ම මෙතන ඉන්න කාන්තා පක්ෂේ හැමදාම මම කාන්තාවක් වෙලා ඉතර නිකන් හිතා ගන්නකො මේ පිරිමි දෙන්න ඒ ආත්ම ලොකෝ පිරිමි කියලා හිටිය කියලා. එතකොට එච්චර කාන්තා ආත්ම ලැබලත් ස්වාම පුරුෂයන්ට තියෙන කැමැත්ත දුරු වෙලා තියෙනවද? දුරු වීමෙන් පවතිනවද? නැත්තර නැති වෙලා තියෙනවද? දරුවන් වදලා තියෙන ඒ දුක් දරුවන් හදපු දුක් වේදනා ටික අඩු වෙලා නෑ මට දැන් ඇති මේක වැඩක් නෑ කියලා අතහැරලා තිනවද? නෑ තව අනුත් තේරෙනවද මම මොකද්ද කියන්නේ කියලා? දැන් මොකද්ද හිතෙන්නේ? එච්චර ආත්ම සංඛ්‍යාවත් කසාද බඳ දරුවෝ හද වද විඳ ආපු ඒ මේ ඇති ඵලෙ මොකක්ද? තවත් ඉස්සරහට ප්‍රාර්ථනා කළ ඇති ඵලෙ මොකද්ද? මොකද්ද මේ ඉල්ලන්නේ? මොකද්ද මේ ලැබෙන්නේ? හිතින්නේ නැද්ද? අනේ මං වගේ මෝඩෙක් මේකම ප්‍රාර්ථනා කරන්නේ මගේ දරුවෝයන් මගේ මාත්‍යයන් කිය එනේ මේක මට ඇති ඵලෙ මොකද්ද? ඒතර මම මේක ඉවර කරන්නේ කවල්ද කියලා හිතුන්නේ නැද්ද? හරි මේක කරයි කියලා මට හම්බෙච්ච දේ මට තව හම්බුණත් මොනවද ලැබෙන්නේ? ජීවිතේ කලකිරෙන්න එපා. කලකිරුණොත් සියදි විහානි කරගන්න. මෙන්න මේ විදිහට යථාර්ථයේ තේරුම් ගන්න කිව්වොත් මේකට තියෙන කැමැත්ත නැති වෙනවා. මේකට තියෙන කැමැත්ත නැති වෙන්න නැවතින්නේ තමයි ඉපදීම කියන එක අඩු වෙන්නේ. ඔන්න ක්‍රමේ දරුවෝ දෙන්නද? එහෙමනම් දවස් ගානෙම අද දවසේ මම මේ මගේ කසාද බැඳලා දරුවෝ හදපු නිසා මම විඳපු ටික මෙහෙමයි කියලා මතක් කරන්න ඕනේ. අම්ම යන්නද? හරි හරි. බත් කාපු නැති ඒගොල්ලන්ට බත් කියලා තියෙනවා හාල යන්න කියන්නේ. එපා අපි පිටින් කන්නම්. අතේ ඉන්නවනේ. අපි පිටින් කන්නම් ප්‍රශ්නයක් නෑ. නෑ එහෙම එකක් නෑ. ව්‍යංජන දිනවන්නේ නැද්ද? ව්‍යංජන දිනවන්නේ දැන්?
හදලා ඔක්කොම හදලා හරි තියෙනවා. කරදරයක්. හදලා තියෙනවා. අපි හිතුවේ ස්වාමීන් වහන්සේ පිටට ගිහින් නෑ අවුලක් නෑ. මොකද අද සිල්මෑන් කට්ටිය වැඩි වුණාද ඒක. ඔව්. දැන් ඕගොල්ලන්ට සම්බෝල හදලා තියෙනවා. අයි තංගත් එන්නේ හිතේ බබ්බල කතා කරන දාන හාමුදුරුවෝ ඇවිල්ලා කිව්වා හරි කතා මට කියන හාමුදුරුවෝ එයා කට ගමකට යනවා. ඒනට වැඩ කරන එක්කනේ. ඔව් ඒක තමයි. ඔව් නෑ දැන් මොන හරි කාලයද දැන් කෑම මොකක් හරි මොකක් කඩින් හරි කතානේ මෙන්න මේ ටික තේරුම් අරගෙන මේක ස්වාමීන් වහන්සේ දැන් අම්මලා අඳනන පුතෙක් නැතුනහම මගේ පුතා මතුත් වෙන්න කියලා ඕකත් ඔයට සම්බන්ධයි නේද? අම්මට අම්මේ අම්මම මතුත් ලැබෙන්න කියලා අම්මට ඉතින් වද ටිකට කැමැති. ඒකට තණ්හාවක් තියෙනවා. ඉතින් ඒ වගේ කට්ටිය හම්බ වෙනවා. ඒ දු පුතාම නෙවෙයි ලෝකෙ ඉන්නේ ඔක්කොම කට්ටිය හම්බ වෙනවා. හතුරු මිතුරු ඔක්කොම හම්බ වෙනවා. දැන් මේ ඒ වගේම තව චූටි දෙයක් කියන්නම් මේ යුනිවර්සිටි එකේ ගෑනු දරුවෝ ටිකක් ආවා අපේ දානයක් දෙන්න. හරිද? එහෙනම් හොඳට ලස්සනට වැඩ ටික පිරිසිදු කරලා ඒ ඔක්කොම ලස්සනට කරලා මම මේ වගේ කතාවට අල්ලගත්තා. මම හොදම දරුවන්ගේ මේ ඩෙස්ටිනේෂන් එක මොකද්ද කියලා. හරිද? ඒතකොට ඒක දරුවෙක් කිව්වා ඒක ඉස්සෙල්ලා කිව්වා දැන් වන්දුවනේ දැන් බෝධිසත්ව සංඥා වඩන්නේ කියලා. බෝධිසත්ව සංඥා වඩන්නේ කිව්වෙන් පස්සේ ඒක මේ වගේ කතා කරන්නේ ඒකට ඕන කෙනෙක් කිව්වා සායනාස අපි බෝධිසත්වය පිස්සුනට නෝන මොකද කියලා කරන්නේ. ඒක මොකන්ද? අපේ බෝධිසත්වය පිස්සුනට නෝ මොකද කරන්නේ. ඒක පතා කරන්න නෑ. ඒකට උත්තරයක් නැති වෙනව නේද? එතකොට මං තේරු නැද්ද? නම් ඒ කියන්නේ බෝධිසත්වයා කියන දැන් අපි කියන තමුන්ගේ ස්වාම්පුරුෂයා වෙනත් ස්ත්‍රියක් හරි රාරක්කු මොනවා හරි වරදක් කරනවනේ. ඒ වගේ කොහොමද මම බෝධිසත්ව සංඥා වඩන්නේ? ඔව් මං ඉඳන් කිව්වා දැන් තමුන් බෝධිසත්වයට සංඥා උපකාර කරාම තමුන්ද නිරේට යන්නේ වැරදි වැඩ කරන බෝධිසත්වයද නිරේට යන්නේ කියලා. තමුන්ට ආදරන බෝධිසත්වයෙක් කෙරුවා දැන් මේකට හොඳ උදාහරණයක් තියෙනවා. අපේ බෝධිසත්වයන් වහන්සේ කාලයක් මේ හිටියා මේ හිමාල කන්දේ හිමාලේ භාවනා කරගෙන. දවසක් ආව ටවුමට මේ ලුණු ගන්නවා මාස 6න් සැරේ ලුණු ගන්නවා කියනවනේ. ටවුමට ඇවිල්ලා ලුණු අරගෙන යනකොට රාජපුරුෂය දැක්කා. රාජපුරුෂය දැක්කට පස්සේ මේක රජුරුවන්ට ගිහිල්ලා කිව්වා. රජුරුව කිව්වා ඊළඟ හිට ආවොත් අල්ලගන්න කියලා. හරිද? අල්ලගන්න කියලා මේ අල්ලගන්න කියලා එකන් එන්න කිව්වා. ඔන්න ඊළඟ දවසෙත් ආවහම අල්ලන් ගියා රජුරුව ගාවට යන්න ඕන කියලා. එකන් ගියා. රාජනීතිය නේද? බෝධිසත්ව වෙන කතාවක් නේද? ඊළඟ කිව්වන් පස්සේ රජුරුව ඉනකුවා මේ බෝධිසත්වයන් මේ වහන්සේ මෙතන තවුස් නාමයෙන් තමයි කිව්වේ. මම කුටියක් හදලා දෙන්නම්. මේක ජීවිතාන්තය දක්වා ඉන්න බස් වයස දිනකන් ඉන්න මම උපකාර සිල්පසෙන් උපසරා. දැන් බිසෝරුන්ටත් වඩා ආදරේ මේ තවුසට. හරිද? කොහොම කාලයක් යනකොට මේ රජුරුවන්ට යන්න සිද්ධ වුණා යුද්ධයකට. ඉතින් ඔක්කොම පවර්ලා මේ ගියා. ටික දවසක් යනකොට මෙහෙම ඉන්න සුමානයක් දෙයක් යනකොට බෝධිසත්වයන්ට මතක් වෙනවා ප්‍රධාන බිසෝ දැක්කේ නෑ කියලා. සත්‍යම අපි වැඩක් බහැර හරි හොඳ තේරුවන් සන්න හොඳ නිදුක් වේවා නිරෝගීව සුවපත් වේවා නිවනින් නැසෙන්න තේරුවන් සන්න දීලා ආරක්ෂා සිහි හදන්න සුවපත් දීර්ඝායස ලැබේවා දින දීමේ ඊට පස්සේ ඉතින් කලනට දවස් දැන් අහසින් යන්න පුළුවන් නේ අෂ්ට සමාපatti පංචාභිඥාන ඉර්ධි බලය තිබුණානේ අෂ්ට සමාපatti පංචාභිඥාන පුළුවන් නේ උඩින් අහසින් යන ගමන් හිටියා දැන් ප්‍රධාන බිසව දැක්කේ නැති නිසා උඩුමහල් තලයේ ඉන්නවනේ චුට්ටක් ඒ ජනේලයේ අත්සෙන් ළඟින් ගියා උඩින් යනකොට එක්ක නිර්වස්ත්‍රව එක්ක නන දුහුල් සරුවක් ඇඳගෙන ඉඳලා තින්නේ මේකට කැමැති ඇති වෙලා ජනේලෙන් ඇතුළට යනවා ඒ කටයුතු කළා පඩි පිළේ බෑලා ඉර්ධි නැති වුණා
ඒ බෝධිසත්වයටත් එහෙමනම් අපේ බෝධිසත්ව ගැන මොනවද නේද? එතකොට අපිට තියෙන්නේ බෝධිසත්වයක කළා කරන අකුසල් එයා ගෙවයි. නමුත් මම බෝධිසත්ව සංඥාවෙන් මම කරන සේවය මට පිට දෙන්න. හොඳයි දරුවෝ හිතන්නේ. හොඳයි. ඔය ඉන්නේ. හරි. හොඳයි. නේද? ස්වාමීන් වහන්සේ යන්න ගිහිල්ලා ඔව් එනවා. මොකද අර ගැස්සයි තිස්ස. ඔව් හරි එනම් බත් ටිකක් කාලා මෙයා. එන්න තිස්සෙල්ල යට අමාරුව තිබුණා. හොඳයි. හොඳයි. ඔව් අපේ